පඩයක් ගිය තරමක් ඕ කියන්න එපාම ගියාට පඩයක් රජු කලම්බා මේක බැලුවනේ පුත්තාවේ සින්දුවාලා පඩාරින්න එපා. ආයෙම නැතෝගේ කටේ ගඳ නම් මං ඉවසන් හිටියා මෙච්චර වෙලා. කොයිද යන්නේ දම්සේ? දැන් පඩාරින්න එපා කිව්වා. තෝ වරෙන් මාත් එක්ක ඉඳගනින් ඔන්න ඔතනින්. දැන් වට කියපන්. තෝ දත් මදිනවද? ඔව්. ඔව්. ඒකනේ කියන්නේ. මෙයා දත් මදිනවා. දැන් සමීර සමහර අය මෙයා දැක්කම කතා කරන්නේ නැහැ. මම දත් මදිනවා හාපික් දාලා. මම මුන්ට කිව්වා මෙච්චර තදියට පුටු හදන්න එපා කියලා. දැන් ඉතින් බහ ගන්න බෑ. මේ ෂෝ එක නැති වුණොත් නංගි මට වෙඩින් හෝල් වලට ගිහලා සින්දු කියන්න වෙනවා. එතකොට මම මොනවද කරන්නේ දෙයනේ? ආමට නුගේකට බුල්ටෝ කටයක් තියෙනවා. ඒකින්ද ෂේප් මට. ඕක බුල්ටෝ කාලා තමයි නංගි ඔච්චර පඩාරින්නේ. තෝ බැතලි අර කෙල්ලට එපා කරා පඩ ගැන කියලා. නවත්තපවක. මට පඩයක් යන්න එනවා දැන් ඇරියොත් මන් ඕන්නේ. ඒගොල්ලෝ පඩ ගැන කතා කරා වැඩි. එපා වුණා මට. පඩතයි ජීවිතේ මට මතක 1900 ගණන් වල වීඩියෝ එකක මම බැලුවා වගේ. ඇත්තට මුන්ටත් පඩ යනවනේ බං. ඌ පංචන් ඉන්නේ. ඔය ඉන්න ඔය මිනිසුරු කියයි. නළු නෙළුව කියයි රටේ ජනාධිපතිතුමත් මචං පඩ යනවා. ඒ හැම ක්‍රියාවලියම එනවා. එහෙම නැති එකෙක් ඉන්නවනම් ඉතින් හොඳයි. එහෙමයි නෑ මචං. සෝරි.